ජයග්‍රහී මොහොතක් කෙනෙකුගේ ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට ඔබ එකතු වී සිටින දිව්‍ය දින ඡායාංකයේ මහ පොළොටෝ තවත් දිනුම් මැදීමක් සමගයි. ඒ එම් ලොටෝ 2015 වසරේ 63 වන දිනුම් වාරයක් සමගයි. ඔබ මේටත් දන්නා සමාජ අභිවෘද්ධිය ගොඩනැගීම උදෙසා දෑ දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන සුබ සීන සැබෑ කිරීමට ඔබ මිලදී ගන්නා වූ සෑම මහ පොළොටෝ ඩොස්රයිකින්ම කොටසක් මහ පොළ ශිෂ්‍යත්වයේ සඳහා ප්‍රදානය කරනවා කියලා. ඉතින් අද දවසේ සුපිරි ත්‍යාග මුදලක් අප ඔබේ නිවහනට ගෙනවිත් තිබෙනවා. මේ සුපිරි ත්‍යාග මුදල ඔබේ කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා. දිවයින පුරා විසිරී වීදී සිටින මහ පොළොටෝ වලින් උත්තිදින් ළඟට ගිහිල්ලා එම් ලොටෝ ලොතරැපත් මිලදී ගැනීම මගින් මේ ලොතරැපත් මිලදී ගැනීමේදී ඔබට සුවිශේෂී ක්‍රම තුනකට ලොතරැපත් මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා. පළමු ක්‍රමය තමයි ඔබ කැමති අංක 4ක් අප ගැලවෙන විදිහට පවසා ඔබට මේ ලොතරැපත් මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා. දෙවන ක්‍රමය තමයි කූපන් පතක සටහන් කිරීමේ. තුන්වන ක්‍රමය තමයි ලකී පික්කියක් ආධාරයෙන් ඔබට හැකියාවක් තිබෙනවා එම් ලොටෝ ලොතරැපත් මිලදී ගැනීමට. එසේනම් අද දවසේ සුපිරි ත්‍යාග මුදල රුපියල් මිලියන 4ක් මුදල් ත්‍යාගයක් ගෙනවිත් තිබෙනවා අපි ඔබේ නිවහනට. මේ රුපියල් මිලියන 4 ඔබේ කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා. ඔබ මිලදීගෙන තිබෙන මේ වාසනාවන්ත එම් ලොටෝ ලොතරැපතේ අපත වන ජය අංක 4ම කොතනකෝ සටහනින් මගින් මේ සුපිරි ත්‍යාග මුදල ඔබේ කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා. ඒ අංක 4ම ගැලපීමෙන් ඔබට ප්‍රථම ත්‍යාගයේද අංක 3ක් ගැලපීමෙන් දෙවන ත්‍යාගයේද අංක 2ක් ගැලපීමෙන් තෙවන ත්‍යාගයේද එක් අංකයක් ගැලපීමෙන් ඔබට සිවන ත්‍යාගයේ දිනා ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේනම් අපි ආරම්භ කරමු අද දවසේ එම් ලොටෝ දිනුම් මැදීම මේ ආකාරයෙන්. වාසනාවන්ත පන්දු සියල්ලම යන්ත්‍රයට එකතු කරා බලමු අද දවසේ වාසනාවන්ත ජයග්‍රහී ජය අංක 4 කොහොමද කියලා ඔබ වාසනාවන්ත කරන්න. මේ අංක 4ම සරහන් වීමකින් ඔබට හැකියාවක් තිබෙනවා ප්‍රථම ත්‍යාගයේ දිනා ගැනීමට. අංක 3ක් සරහන් වීමෙන් දෙවන ත්‍යාගයේද අංක 2ක් සරහන් වීමෙන් දෙවන ත්‍යාගයේද එක අංකයක් සරහන් වීමෙන් සිවන ත්‍යාගයේ දිනා ගැනීමට හැකියාවක් තිබෙනවා. බලමු අද දවසේ සිවන ත්‍යාගය සඳහා හිමිකම් කියන ජයග්‍රහී ජය අංකය කුමක්ද කියලා. ප්‍රථම ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරනවා අංක 40. අංක 40 තමයි දවසේ ප්‍රථම ජයග්‍රහී ජය අංකය වන්නේ. අබ්බලම ඊළඟ ජයග්‍රහී ජය අංකය කුමක්ද කියලා දෙවන ත්‍යාගය සඳහා හිමිකම් ගීමට හැකියාවක් ලැබෙනවා. ඊළඟ ජයග්‍රහී ජය අංකය වන්නේ අංක 59. අංක 59 තමයි දෙවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංක දෙකම ඔබ ගෙනිකත් පදේ කොතනකෝ සටහන් වී තිබෙනවා නම් ඔබට හැකියාවක් තිබෙනවා දෙවන ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. ඔබසේ තෙවන ජයග්‍රහී ජය අංකය වන්නේ අංක 48. අංක 48 තමයි තෙවන ජයග්‍රහී ජය අංකය විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංක තුනම ඔබගේ ටිකට් පතේ කොතනකෝ සටහන් වී තිබෙනවා ඔබට හැකියාවක් තිබෙනවා දෙවන ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. අද දවසේ සිවන ජයග්‍රහී ජය අංකය වන්නේ අංක 14. අංක 14 තමයි සිවන ජයග්‍රහී ජය අංකය විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංක 4ම ඔබගේ ටිකට් පතේ කොතනකෝ සටහන් වී තිබෙනවා ඔබට හැකියාවක් තිබෙනවා ප්‍රථම ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. මා නැවතත් ඔබගේ පාසු දෙස මේ ජයග්‍රහී ජය අංක මතක් කිරීම සිදු කරන්නම්. ප්‍රථම අංකය වන්නේ අංක 40, දෙවන අංකය වන්නේ අංක 59, දෙවන අංකය වන්නේ අංක 48, සිවන අංකය වන්නේ අංක 14. මේ අද දවසේ ජයග්‍රහී ජය අංක බවට පත් තිබෙන්නේ. එසේනම් එම් ලොටෝ හරහා ඔබ ජයග්‍රහයක් කළා වගේ මහ පොළොටෝ ආයතනය විසින් තවත් ලොතරැයි ත්‍රිත්වයක් ඔබ වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි M4D එම් ලොටෝ ප්ලස් එම් ලොටෝ සුපර්. මේ ලොතරැයි මිලදී ගැනීම මගින් ඔබට හැකියාවක් තියෙනවා වාසනාවන්තයෙකු වන්න. එසේනම් අද රාත්‍රියේදී එම් ලොටෝ හරහා ඔබ ජයග්‍රහයක් කළා වගේම හෙට රාත්‍රියේදී තවත් මහ පොළොටෝ දිනුම් මැදීමකින් හමු වන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඒත් ඔබට සුබ රාත්‍රියක්.